to my YouTube channel. ඉතින් අද මම ඔයගලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දැන්ටමත් thumbnail එකෙන් දකින්න ඇති. ගිය දවස් ටිකේ මිරිස් ලුණු ඇඹුල් තියෙන කෑම කාලා මම ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ. මට පොඩි කාලේ ඉඳන්ම ගෑස්ට්‍රික් තියෙනවා. මම කවදාවත් මේ ගෑස්ට්‍රික් නිට්ටාවට හොද කරගෙන නැහැ. කළා තියෙන්නේ මම කෑම වලින් මේ ගෑස්ට්‍රික් පාලනය කරගත්ත එක තමයි. ඒ හින්දාම තමයි මම තුන්වෙලටම බත් කන්න පුරුදු වෙච්ච බබෙක්. ඉතින් ගිය දවස් ටිකේ කාපු නරක කෑමත් එක්ක මට ආයෙ ගෑස්ට්‍රික් ඇවිස්සලා තියෙන්නේ. ඒ වෙලාවට මම කන බෙහෙතක් ගැන තමයි ඔයගලන්ට අද ෂෙයා කරන්න හදන්නේ. ඉතින් ගෑස්ට්‍රික් තිබ්බ හෝ නැත අපිට පුළුවන් මේක කෑමක් විදිහට පාවිච්චි කරන්නත් ඒ වගේම බෙහෙතක් විදිහට පාවිච්චි කරන්න. ඔයගොල්ලෝ දන්නවා මම මේ කතා කරන්නේ කැවිපිත්තන් ජෙලි එක ගැන කියලා. ඉතින් මේ කැහිපිත්තන් ජෙලි එක ගැන කතා කරොත් කැහිපිත්තන් ජෙලි එක ඒ කියන්නේ සෙට් වෙන්න අපි කෘතිමව කිසි දෙයක් දාන්න ඕනේ නැහැ. අඩු ගන්න ජෙලටින්වත් අපිට යොදන්න ඕනේ නැහැ. ඉබේම මේක සෙට් වෙනවා. ඉතින් අපි යමු කැහිපිත්තන් ජෙලි එක හදන්න. මුලින්ම අපි යමු කොළ කඩාගෙන එන්න. අපේ වත්තේ කොනක තියෙනවා මේ කැහිපිත්තන් කොළ. එන මාත් එක්ක කොළ කඩාගෙන එමු. අපි ඇවිල්ලා ඉන්නේ අපේ වත්තේ කොනක තියෙන කැහිපිත්තන් කොළ කඩන්න. මම මුලින්ම පෙන්නලා ඉන්නම්කෝ කැහිපිත්තන් කොළේ කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේක තමයි කැහිපිත්තන් කොළේ කියලා කියන්නේ. ටිකක් බෝ කොළේ හැඩෙත් එනවා. හැබැයි දිගට හැඩයක් තියෙන කොළයක් තමයි මේ කැහිපිත්තන් කොළේ කියලා කියන්නේ. ඉතින් අපි මේක දැන් අපි යොදාගන්නේ කෑමක් හදන්නනේ. ඉතින් පිරිසුදු කොළ අපි කඩන්න මතක තියාගන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ කොළවල පිටිපස්සේ එළි ඉන්නව සත්තු ඉන්නවනේ. ගොළු බෙල්ලෝ මකුළුවෝ වගේ සත්තු ජරා කළා එහෙම නැත්නම් බිත්තර දාලා ඒ වගේ තියෙනවා මකුළු දැල් බැඳලා. ඉතින් අපි කොළ කඩා ගන්නකොට කෑමකට ගන්න හින්දා අනිවාර්යයෙන්ම පිරිසුදු කොළ අරගන්න ඕනේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ කොළේ මේ මෙතන දැනටමත් මකුළු හොටු ගෑවිලා තියෙනවා. ඉතින් ඒ වගේ කොළ අපි ගන්නෙ නැහැ. හොඳ පිරිසුදු කොළ තමයි කෑමක් හදන හින්දා අපි කෑමක් එහෙම නැත්නම් බෙහෙතක් හදන හින්දා අපි ගන්නෙ. ඉතින් කොළ කඩනකොට අනිවාර්යයෙන්ම කොළේ පිටිපස්ස බලලා හොඳ කොළ තියෙනවද කියලා බලලා තමයි අපි කඩන්නේ. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේ කැහිපිත්තන් කොළවල මෝරපු කොළ ගන්න හොඳ නැහැ. මෝරපු කොළ ගත්තොත් එහෙම අපිට පොඩි තිත්තක් එන්න පුළුවන්. ඒ හින්දා අපි හදන්න ගන්න ඕනේ ලපටි කොළ තමයි. අපි ඒ හින්දා ලපටි කොළ වලින් කිහිපයක් කඩාගමු. ඔන්න ඉතින් මම දැන් කැහිපිත්තන් ජෙලි එක හදන්න ඕන බඩු ටික ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් ජෙලි එක සෙට් වෙන්න ගන්න මම මේ භාජනය ලෑස්ති කරගත්තා. එතකොට දැන් අපි ජෙලි එක බ්ලෙන්ඩ් කරගන්න ඕනේනේ. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපි ජෙලි ටික පෙරා ගන්න ඕනේ. ඒකට මම මේ පෙනේරෙත් ලෑස්ති කරගත්තා හොදලා. එතකොට බ්ලෙන්ඩ් කරගන්න බ්ලෙන්ඩ් එක ලෑස්ති කරගත්තා. මේ තියෙන්නේ අපි දැන් ගිහිල්ලා කඩාගෙන ආපු කැහිපිත්තන් කොළ ටික. එකින් එක අතුල් අපි හොද ගන්න ඕනේ. ඉතින් මේ ටික අපි ඒ විදිහට හොදගමු. මම මේ වගේ ඉඩ තියෙන භාජනයකට දානවා. නැත්තම් අපහසුයි නැත්තම් හොද ගන්න.
ඉතින් මේ කොළ ටික එකපාරක් විතරක් නෙමෙයි 3 පාරක්වත් අවම හොද ගන්න ඕනේ. ඉතින් මේ තියෙන කොළ 3 පාරක් මම හොඳින් හොදගත්ත කොළ. හොදන්න නැතුව පාවිච්චි කරන්න එපා. එමකෝ අපිට ඇහැට පෙවුන්නේ නැති වුණාට අපි හොඳ කොළ බල්ලා කඩා ගත්තේ ඒත් අපිට ඇහැට පේන්නේ නැති විස බීජ ඒ දේවල් තියෙන්න පුළුවන්. ඒ හින්දා කොළ ටික හොඳින් හොද ගන්න ඕනේ. අවම 3 පාරක්වත් හොද ගන්න. මේ තියෙන්නේ බ්ලෙන්ඩර් කරගන්න ලෑස්ති කරගත්ත කොළ ටික. ඉතින් මේ බ්ලෙන්ඩර් කරගන්න කලින් අපි වතුර දාගන්න එපා. වතුර දානකොට කොයිම වෙලාවකවත් කොළ මට්ටමට වඩා වතුර දාන්න එපා. එහෙම වුණොත් ජෙලි එකේ තියෙන උකු ගතිය අඩු වෙනවා. එතකොට ජෙලි එක සෙට් වෙන්න යන වෙලාව වැඩි වෙනවා. ජෙලි එකේ තියෙන උකු ගතිය වැඩි වෙන්න තමයි ඉක්මනටම මේ ජෙලි එක සෙට් වෙන්නේ. මම මේ ජෙලි එක හදා ගන්න වතුර කෝප්ප දෙකක් තමයි එකතු කරන්නේ. ඊට වැඩියෙන් එකතු කරන්න. එහෙම එකතු කරොත් මේක උකු ගතිය අඩු වෙනවා. ජෙලි එක සෙට් වෙන්න යන වෙලාවත් අඩු වෙනවා. ඒ වගේම තමයි රහත් අඩු වෙන්න පුළුවන්. ඔන්න මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩර් කරලා ගෙනාපු කැහිවිත්තන් කොළ ටික. මෙන්න මේ විදිහට තමයි බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ හොඳට උක්කුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි සෙට් වෙන්න දාන භාජනයට දැන් පෙරලා දාගමු. පේන ඇති ඔයගලන්ට මේ හොඳට උකුවට එනවා. ඉතින් අපි මේ කොළ ටික දැන් හොඳට මිරිකන ගමු. මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩර් කරලා හදාගත්ත කැහිපිත්තන් ජෙලි එක. ඉතින් අපි මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාමු. දාලා අපිට පැය 5ක් පැය 6ක් විතර යනකොට ඉතින් මේ ජෙලි එක කන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් මාත් එක්ක කැහිපිත්තන් ජෙලි එක හදන හැටි බලන් හිටියා. ඉතින් පැය 5ක් 6ක් විතර යනකොට ඉතින් මේ ජෙලි එක සෙට් වෙනවා. ජෙලි එක සෙට් වුණාම අපි ජෙලි එක කොහොමද තියනවද කියලා බලමු. ඔන්න දැන් තමයි වෙලාව ජෙලි එකේ රහ බලන්න. අපි හරියටම මේ ජෙලි එක සෙට් වෙන්න දානකොට දවල් 12ට විතර ඇති. මම ඉතින් කොහොම හරි 12ට සෙට් වෙන්න දාලා මායි අම්මයි එකට දෙකට වගේ ටවුන් එකට ගියා නිව්වී එකට ලෑස්ති වෙන බඩු ගේන්න. දැන් වෙලාව හරියටම 5:40. ඒ කියන්නේ හරියටම 12 ඉඳන් පැය 5යි විනාඩි 40කුත් ගෙවිලා තියෙන්නේ. ඉතින් මං ගෙදර ආපු ගමන් ගිහිල්ලා ෆ්‍රිජ් එකේ දොර ඇරලා බැලුවේ ජෙලි එක සෙට් වෙලාද කියලා. ඔයගලන්ට කියන්න ජෙලි එක මාර විදිහටම සෙට් වෙලා තියෙනවා. අර දැක්කහම ආස හිතෙන විදිහට ඉන්න මම ඔයගලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ යාළුවනේ ජෙලි එක. පේනව නේද? මෙහෙම හොල්ලනකොට හොඳටම හෙල්ලෙනවා. හොඳටම සෙට් වෙලා තියෙන ජෙලි එක. ඔයගලන්ට මේක දැක්කහම මොකද්ද මතක් වෙන්නේ? මට නම් මතක් වෙන්නේ ඉස්සරහට ටීවී එකේ ගියේ මොහොතකින් ගහපු ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙන. මෙන්න මෙහෙම පැද්දෙනකොට කන්න හිතෙනවා. ඔන්න ඔය ඇඩ් එක තමයි මට මතක් වෙන්නේ. ඉතින් අපි දැන් මේකෙන් ටිකක් කාලා බලමු. ඔන්න මට කන්න චුට්ටක්
පොඩි භාජනයකට දාගත්තා. ඉතින් අපිට මේකේ රහ බලනකොට රහ තව වැඩි කරගන්න අපිට පුළුවන් ඔන්න සීනි චුට්ටක් දාගෙන කන්නත්. එහෙම නැත්නම් මී පැණි චුට්ටක් දාගෙන ගන්නත්. ඉතින් මේ දවස්වල අපේ ගෙදර මී පැණි පොඩි බෝතලයක් ගෙනල්ලා තියෙනවා අපේ අම්මට බෙහෙත් වලට. සිංහල බෙහෙත් වලට. ඉතින් මම ඒකෙන් චුට්ටක් දාගෙන දැන් රහ බලනවා. ඔන්න ඉතින් මම මී පැණි ටික දාලා හොඳට මික්ස් කරගත්තා. ඉතින් අපි කන්නයි දැන් හදන්නේ. මී පැණි දාගත්ත හින්දා මේකේ ටේස්ට් එක හොඳටම තියෙනවා. ඉතින් මම ඔයගලන්ට සජෙස්ට් කරනවා ඔයගලන්ටත් ගෑස්ට්‍රික් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කැහිපිත්තන් ජෙලි එක හදලා කන්න කියලා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම් වෙනකන් අදට මං ගිහිල්ලා එන්නම්. Thank you watching my video. Bye bye.